මෙතින අපේ ඊෂොප් ප්‍රොජෙක්් එක තුන්වෙනි වීඩියෝ එක. ඉතින් මේ විදිහට අපිට කතා කරන්න තියෙන අපේ සයින් ඉන් ප්‍රොසෙස් එක ගැන. ඉතින් කලින් වගේම මේකේ ඩිසයින් එක මේ විදිහට බලා ගන්න පුළුවන් අපිට. ඒ වගේම අපිට සයින් වෙන්න අවශ්‍ය ඩීටේල්ස් දෙන්න ඕනි ෆීල්ඩ්ස් දෙක ඊමේල් පාස්වර්ඩ් ෆීල්ඩ්ස් දෙක මෙතන මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒ වගේම සයින් ඉන් වෙන්න ඕනි අවශ්‍ය බටන් එකත් මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් අපි සයින් ඉන් බටන් එක ඩීටේල්ස් ඇඩ් කරන්න නැතුව ක්ලික් කරලා බලුවොත් අපිට කියනවා enter your email address කියලා. ඉතින් අපි email address එකක් ඇඩ් කරගමු. මේක වැරදි ඊමේල් ඇඩ්‍රස් එකක් මුලින්ම ඇඩ් කරලා බලමු කොහොමද අපි alert එක වෙන්නන්නේ කියලා. අපිට කියන invalid email address කියලා. ඉතින් අපි මේක වැරදි විදිහට අපි ඇඩ් කරගමු. ඉතින් අපි ආයෙ sign in button එක ගමු. එතකොටත් අපිට කියන enter your password කියලා. ඉතින් අපි නිකන් වැරදි password එකක් අපි ඇඩ් කරගමු. ඉතින් අපිට කියන අපේ password එකේ characters 20ත් අතර තියෙන්න ඕන කියලා. ඉතින් අපි කැරක්ටර් 6ක් වෙන විදිහට අපේ පාස්වර්ඩ් එක ආයෙ වැරදියට අපි ටයිප් කරලා බලමු කොහොමද තියෙන්නේ කියලා. ඉතින් එතකොට කියන අපේ ඊමේල් ඇඩ්‍රස් එක හරි පාස්වර්ඩ් එක හරි වැරදි කියලා. ඉතින් ඇත්තටම මෙතන මම දීලා තියෙන ඊමේල් ඇඩ්‍රස් එක හරි ඒ වගේම පාස්වර්ඩ් එක වැරදියට තමයි මම දීලා තියෙන්නේ. ඉතින් අපි දැන් පාස්වර්ඩ් එක හරියට දීලා බලමු. සයින් බටන් එක ක්ලික් කරාම අපිට ආයෙ වැරදි කියලා පෙන්නනවා. අපි ඊමේල් එක වෙනස් කරගෙන බලමු. හරි. ඉතින් අපි අපේ හෝම් පේජ් එකට ගියා. ඉතින් මේ විදිහට තමයි අපේ සයින් ඉන් එකේ අපිට පෙනෙන ක්‍රියාවලිය වෙන්නේ. ඉතින් අපි අපේ කෝඩ් එකට ගිහින් බලමු. ඉතින් අපි කෝඩ් එක ගත්තාම අපි සයින් ඉන් වෙන්න දෙන ඊමේල් එක පාස්වර්ඩ් එක අල්ලගන්න අපි ඒ ෆීල්ඩ්ස් වලට ID සෙට් කරගෙන තියෙනවා මේ විදිහට email 1 කියලා password 1 කියලා. ඉතින් අපි ඒ ටික ඒ විදිහට අරගෙන යනවා අපේ script file එක ඇත්තට. ඒ වගේම අපි සයින් ඉන් වෙන්න අවශ්‍ය වෙන ෆන්ක්ෂන් එක කෝල් කරගන්න අපි on click එක පාවිච්චි කරලා අපේ බටන් එක හදාගෙන තියෙනවා. ඉතින් අපි ෆන්ක්ෂන් එක අපි script පැත්තට අරන් ගිහින් අපිට අදාළ ක්‍රියාවලිය කරගන්න අවශ්‍ය JavaScript කෝඩ් එක මේ විදිහට ලියාගෙන තියෙනවා අපි. ඉතින් අපේ process එක කරගන්න ඕනි. ඉතින් අපි ඒකට අපේ sign process.php කියන ෆයිල් එක හදාගෙන තියෙනවා. ඉතින් අපි එතන තමයි අපේ sign in අවශ්‍ය process එක කරන්නේ. ඉතින් අපේ process ෆයිල් එක මේ විදිහට බලා ගන්න පුළුවන්. අපි වැරදිට data add කරනකොට field add නොකර ඉන්නකොට අපිට ඇලර්ට් කරන ඇලර්ට් ටික මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒ වගේම අපේ යූසර් ඩේටාබේස් එකේ ඉන්නවද කියලා බලා ගන්න මෙතන අපේ ඩේටාබේස් එක ඇඩ් කරලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඒ වගේ එතන සර්ච් එකක් දාලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි අපේ sign in process එක වෙන්නේ. අපි අපේ ඊළඟ වීඩියෝ එකකින් මොකද වෙන්නේ කියලා ඒකදී හම්බෙමු.